හෙලෝ අද මම ඔයාලට අරගෙන ආවේ ක්‍රීම් කැකර් වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. අපිට හවසට තේ බොන වෙලාවට වගේ මේක ඉක්මනින්ම හදාගන්න පුළුවන් හරිම රසයි මේ රෙසිපි එක. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ රෙසිපි එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මම description එකේ දාලා තියෙනවා. මුලින්ම මම සාමාන්‍ය ප්‍රමාණය අලකෙඩි දෙකක් අරගෙන ඒක හොඳට තම්බගෙන ගෑරුප්පුවකින් මෙන්න මේ වගේ හොඳට පොඩි කරගත්තා. ඔයාලා අල පොඩි කරගන්නදී පොඩක් කෑලි තියෙන පොඩි කරගන්න. එතකොට අපේ පේස්ට් එක ගොඩක් රසයි. මම මේ ෆිලින් එක හදන්න මට ගෙදරදිම හොයාගන්න පුළුවන් ජාති ටිකක් තමයි ගත්තේ. ඔයාලට මේ ෆිලින් එක හදද්දී මාස් එහෙම නැත්නම් තඹපු මාළු සැමන් ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. මම නම් අපේ ගෙදර ඉතුරු වෙලා තිබ්බ මාළු ඇබොල් ටිකක් කෑලි දෙකක් තමයි මේ ෆිලින් එකට ගන්නෙ. ඔයාලට මේ වෙලාවේ ගෙදර මස් මාළු නැත්තම් හරි මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් හරි මේ වෙලාවේ බිත්තරයක් ස්ක්‍රම්බල් කරලාගෙන මේකට එකතු කරගන්න පුළුවන්. ඔයාලා වෙජිටේරියන් කෙනෙක් නම් මස් මාළු නැතුණත් මේක රසට හදාගන්න පුළුවන්. මුලින්ම අපි ෆිලින් එක හදාගෙන ඉමු. පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙද්දී ඒකට සුදු ලුණු සහ අමු මිරිස් එකතු කරලා ඒක තෙල් එකේ පොඩ්ඩක් බැදෙන්න දෙන්න ඕන. මේ විදිහට තෙල් එකේ පොඩ්ඩක් බැදුනට පස්සේ අපි මේ වෙලාවේ අපි කලින් පොඩි කරගත්ත මස් හෝ මාළු එකතු කරගන්න ඕන. මේ ෆිලින් එක හදද්දී මේ විදිහටම හදන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට ගෙදර තියෙන දෙයක් හෝ ඔයා කැමති දෙයක් භාවිතා කරලා මේ ෆිලින් එක හදාගන්න පුළුවන්. මාළු ටික එකතු කරලා මේ විදිහට පොඩ්ඩක් කාලම් කරගත්තට පස්සේ මම එකතු කරගත්ත පොඩියට කපාගත්ත කරපිංචා. ඊට පස්සේ මම ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපාගෙන ඒකත් මේ වෙලාවේ එකතු කරගත්තා. ඔයාලා මේ ෆිලින් එකට අනිවාර්යයෙන්ම ලුණු එකතු කරගන්න. ඒ වගේම ටිකක් වැඩිපුර ලුණු එකතු කරගත්තම මේ අපේ ස්නැක් එක හරිම රසයි. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස්, කහ කුඩු සහ ලුණු එකතු කරගත්තා. ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. මම නම් මේ වෙලාවේ ලුණු හැඳි දෙකක් තමයි එකතු කරගත්තේ. කෑලි මිරිස් මම හැඳි දෙකක් එකතු කරගත්තා. ඔයාලා වැඩිපුර සරකන්න කැමති නම් හැඳි 4ක් විතර එකතු කරගන්න. මේ විදියට හොඳට ඔක්කොම ටික කලම් කරගත්තට පස්සේ අපි මේකට අල ටික එකතු කරගන්න ඕන. මේ විදියට අල ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලම් කරගන්න ඕන. අල ටිකත් එකතු කරලා මේ විදියට හොඳින් කලම් කරගත්තට පස්සේ ඔයාලා මේකේ රස බලලා අඩුපාඩු එකතු කරගන්න. මට මේ වෙලාවේ සරමන්දී කියලා හිතුන නිසා මම මිරිස් කුඩු වලින් හැඳි දෙකක් එකතු කරගත්තා. දැන් අපි අපේ ස්නැක් එක හදාගමු. අතරම මේක කට්ලට් එකක් වගේ. අපි දැන් මේ කට්ලට් එක දවට ගන්න බැටර් එකක් හදාගන්න ඕන. මේ බැටර් එක හදාගනිද්දී පාන් පිටි හැඳි 3කට කහ කුඩු හැන්දක් ලුණු කුඩු හැන්දක් එකතු කරලා හොඳට කාලම් කරගෙන ඒකට වතුර ටික ටික එකතු කරලා මේ බැටර් එක හදාගන්නවා. ඔයාලා සාමාන්‍ය කට්ලට් හදද්දී හදාගන්න බැටර් එක වගේම එකක් තමයි මේ වෙලාවේ හදාගන්න ඕන. ඔයාලා මේ බැටර් එක හදාගනිද්දී වතුර ටික ටික දාලා හොඳට කැට නැති වෙන්න උක්කු බැටර් එකක් හදාගන්න ඕන. ගොඩක් දියාරුවට හදාගන්න එපා. මේ බැටර් එක දියාරු වැඩි වුණොත් අපේ කට්ලට් එක ගැලවෙන්න බලනවා. මේ වෙලාවේ ඔයාලට ක්‍රීම් කැකර් බිස්කට් ඕන වෙනවා. ඒකට අර ලොකු ක්‍රීම් කැකර් බිස්කට් එක ගන්න එපා. සයිස් එකෙන් ටිකක් පොඩි ක්‍රීම් කැකර් බිස්කට් එක ගන්න. අපි සාමාන්‍යයෙන් කට්ලට් එක කෝට් කරන්න ගන්න බිස්කට් කුඩු හරි එහෙම නැත්නම් පාන් කුඩු හරි මේක කෝට් කරන්න ගන්න. දැන් මේ විදිහට අපි බිස්කට් දෙකක් මැදට අපේ ෆිලින් එක තියාගෙන මේ කට්ලට් එක කෝට් කරගන්න ඕන. ඇත්තටම මේක හදාගන්න හරිම ලේසියි. මොකද අපිට ෆිලින් එක හදාගන්න විතරයි පොඩි වෙලාවක් යන්නේ. ගෙදරට කවුරු හරි එනවා කියපු වෙලාවක එහෙමත් නැත්නම් මොකක් හරි පාටියක් වෙලාවක මේක හදාගන්න පුළුවන් ලේසිම ලේසි ගොඩාක් රස ස්නැක් එකක්. ඇත්තටම මට නම් මේක කට්ලට් එකකටත් වඩා ගොඩක්ම රසයි. මේ විදියට අපි ඔක්කොම ටික හදාගත්තට පස්සේ අපි මේක ගැඹුරු තෙලේ බැඳ ගන්න ඕන. මම නම් මේක ගැඹුරු තෙලේ බැද්දේ නැහැ. සාමාන්‍ය විදියට පෑන් එකකට තෙල් ටිකක් දාලා මම මේ ඔක්කොම ටික බැදගත්තා. ඔයාලත් ඒ විදියටම කරන්න. මොකද ගොඩාක් තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදියට අපි හදාගත්ත ඔක්කොම ක්‍රීම් කැකර් කට්ලට් එක මේ විදියට හොඳට බැද ගන්න ඕන. මේක අපි සාමාන්‍ය කට්ලට් එකක් හදාගන්න විදියටම තමයි හදාගන්නේ. එකම වෙනස තියෙන්නේ අපි ක්‍රීම් කැකර් දෙකක් මැදට ෆිලින් එක දාන එක විතරයි. මේ විදියට ඔක්කොම ටික බැදගත්තට පස්සේ ඔයාලට මේක ටොමැටෝ සෝස් එක පිළිගන්නවන්න පුළුවන්. ඔයාලත් මේ විදියට ක්‍රීම් කැකර් කට්ලට් හදනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ විදියට රස රෙසිපි බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.